අපි අද ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාහියන් ලෙන ආශ්‍රිතව තමයි අපි ඉන්නේ. ඉතින් අද අපි ආවා පාහියන් ලෙන ආශ්‍රිතව ජීවත් වෙච්ච අදින් වසර 48000ත් 4000ත් අතර කාලේ ජීවත් වෙච්ච බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු දැන කියා ගන්න සොයා බලන්න. ඔහු ගත කරේ කුමන වර්ගයේ ජීවිතයක්ද, ජීවන රටාවක්ද, අභිචාරී ක්‍රමවිධිද, ඔහුගේ ආහාර මොන වගේද, ඔහු ජීවත් වුණේ කොහොමද කියලා අපි සොයා බලන්න ආවා. ඉතින් ලංකාවේ හමු වෙන ප්‍රධාන ලෙන් තුනක් තියෙනවා. එකක් බට නොබලෙන, අනිත් එක බෙලිලෙන, අනිත් එක මේ පාහියන් ලෙන. එතකොට ලංකාවේ මානවයා ජීවත් වෙච්ච, මානව සැකිලි හම්බෙච්ච, ශුද්‍ර ගල් මෙවලන් හම්බෙච්ච, ඒ වගේම ආහාරයට ගත්තු කොටස් අවශේෂ වෙච්ච ස්ථානයක් හැටියට ප්‍රසිද්ධයි. අප්‍රිකානු මහද්වීපයට පසුව ලංකාවේ තමයි මෙවැනි ස්ථානයක් හමුවන්නේ. ඉතින් මේ ස්ථානය දැක බලා ගැනීමට මේ පිළිබඳ ගවේෂණය කරන්න, මේ පිළිබඳ අධ්‍යයනය කරන්න හොඳම ස්ථානයක් මේක. ඒක නිසා අපේ කියන්නේ නවීන මානවයා කියන්නේ හෝමෝ සේපියන් සේපියන් කියන මානවයාගේ ආදිතම ඥාතිවරයා ජීවත් වෙච්ච තැන තමයි මේ ස්ථානේ තියෙන්නේ. ඒක නිසා මේක දැක බලා ගැනීමත් අපිට ආඩම්බරයක් ලෙස අපි සටහන් කරනවා. ඉතින් මේ මානවයා මෙතෙන් සිට කිලෝමීටර් 20ක් පමණ බටහිරට ගිහිල්ලා මුහුදේ හිටපු මෝර මාළු ආහාරයට ගත්තා. මෝර අස්ති කොටස් මෙතන හම්බෙලා තියෙනවා. ඒ වගේම ලුණු බෙල්ලු හම්බෙලා තියෙනවා. ඒ ලුණු බෙල්ලන්ගේ කවච විසිතුරු භාණ්ඩ හැටියට මේගොල්ලෝ ඇඳ පැළඳගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ මානවයාගේ යම් දියුණු ලක්ෂණ බොහොමයක් අපිට මේ පාහියන් ලෙන ආශ්‍රයෙන් අපිට මේ වෙනකොට දැක ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒ පිළිබඳ විස්තරේ අපි කතා කරමු. මේ තියෙන්නේ බුලත් සිංහල පාහියන් ලෙන කැනීම් කරපු ප්‍රදේශය. ගැඹුරු අඩි 20කට වැඩිය කැනීම් කරලා තියෙන බව තමයි අපිට උඩ ඉඳලා බැලුවම පේන්නේ. අපිට ඒකේ ගුහාවට බහින්න අවසරයක් නැහැ, පුරාවිද්‍යා පරිශ්‍රයක් නිසා. මේ තියෙන්නේ පාහියන් ගල ලෙන. ලංකාවේ තියෙන ලෙන් වලින් ප්‍රමුඛ ලෙන් තුනෙන් එකක් බුලත් සිංහල පිහිටි පාහියන් ලෙන, බට දොබලෙන, බෙලි ලෙන. ඒ අනිත් ලෙන් දෙක, ඒ කියන්නේ ප්‍රධාන ලෙන් තුනක් ශ්‍රී ලංකාවේ හඳුනා ගන්න පුළුවන්. කිතුල්ගල ප්‍රදේශයේ කළුතර බුලත් සිංහල සහ කුරුවිට යන ප්‍රදේශවල තමයි ලෙන් තුන පිහිටා තියෙන්නේ. ඉතින් මේ ලෙන දවසින් දවස පුළුල් වෙනවා. ඉතින් වසර 100,000 ගාණක් කාදනයට ලක්ව විකාදනය වෙලා මේ ගල් පතුරු බිමට වැටීමෙන් තමයි මේ ලෙන මේ තරම් පුළුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කඩාගෙන වැටුණු ගල් පතුරු මේ තියෙන ඒවා. ඉතින් මේ ලෙන සාමාන්‍යයෙන් සැලකෙන්නේ 3500කට පමණ වැස්සෙන් අවුවෙන් නිරාවරණය නොවි ආරක්ෂා වෙන්න පුළුවන් ලෙනක් හැටියට තමයි මේ ලෙන සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේකේ තමයි අපේ නූතන ආදිතම මානවයා ජීවත් වූ තැන. නූතන කියලා අදහස් කරන්නේ හෝමෝ සේපියන් සේපියන්. එහෙම නැත්නම් අපේ වර්ගයේ අද ජීවත් වෙන මානවයාට සමානකම් තියෙන මානවයා. හැබැයි ඔහු ජීවත් වුණේ අදින් වසර 48000කට කලින්. ඉතින් මේ ස්ථානයේ හමු වුණේ ලංකාවේ හමු වෙච්ච පැරණිම මානව ඇටසැකිල්ල කාන්තාවක්ගේ කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් පරම්පරා ගණනාවක්, ඒ කියන්නේ විවිධ අවස්ථාවල අදින් වසර 48000කට පෙර සිට අදින් වසර 4000ක් දක්වා විවිධ අවස්ථාවල මේ පරිසරයේ මේ ගල් ගුහාවේ ජනතාව මානවයා තමාගේ වාසස්ථානයේ විදිහට පවත්වාගෙන ගියා කියලා තමයි අපිට විස්තර හොයද්දී දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කරපු කාබන් 14 සමස්ථානිකයේ පරීක්ෂණයට අනුව
තමයි මේකේ කාල නිර්ණය කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ 1960 ගණන් වල 60 දශකයේ තමයි මේකේ මූලික තොරතුරු සොයා ගැනීමට හම්බෙලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. එතෙන් පටන් විවිධ අවස්ථාවල මේකේ කැණීම් සිද්ධ කරලා තියෙනවා. ඒ නිශ්චිත ලෙස කැණීම් කරන්නේ ආචාර්ය ශිරාන් දැරණියගල පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ යටතේ 1980-88 කාලේ. ඉතින් ඒකෙදි තමයි අස්ති කොටස් ඒ වගේම ඔවුන් ආහාරයට ගත්තු බෙල්ලන්, මුහුදු බෙල්ලන්, ඊට පස්සේ වඳුරන්, දඬුලේනන් ආදී සත්වයන්ගේ ඇටසැකිලි කොටස් හම්බෙලා තියෙන. ඉතින් ඒ අනුව විශ්වාස කරනවා ඔවුන් ඒ මාංශ භක්ෂක මාංශ ආහාර ගත්තා කියලා. ඒ වගේම බෙල්ලන්ගේ, මුහුදු බෙල්ලන්ගේ කොටස් හම්බෙලා තියෙනවා, ලුණු බෙල්ලන්ගේ කොටස්. ඒ බෙල්ලන්ගේ කටු විසිතුරු භාණ්ඩ හැටියට ඔවුන් පැළඳගත්තා කියන සාක්ෂිත් මේ ස්ථානයේ දැක ගන්න තියෙනවා, හමු වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ කියන්නේ ආදිතම අපේ රටේ අපිට හම්බෙන පැරණිම ඥාතිය තමයි මේ බලංගොඩ මානවයා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ස්ථානය පාහියන් ලෙන විදිහට හඳුන්වන්නේ චීනයේ ෆාහියන් භික්ෂුව. ඔබ මේ වෙනකොටත් දන්නවා ඒ භික්ෂුන් වහන්සේ දේශ ගවේෂක භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ශ්‍රීපාද වන්දනාව කරලා තියෙන්නේ මේ හරහා. ඉතින් මේ ස්ථානය බුලත් සිංහල පාහියන් ගම්මානයේ හැටියට නම් කරලා තියෙනවා. නිවාස 50ක ගම්මානයක් හදලා තියෙනවා චීන ආධාර යටතේ. ඉතින් පාහියන් ලෙන කියලා හඳුන්වන්නේ පාහියන් ගම්මානය, පාහියන් භික්ෂුව සිහි වෙන්න. ඉතින් අපිට ඊට වඩා ඉතිහාසයක් මේ ලෙනත් එක්ක තියෙනවා. ඒ තමයි මේ පාහියන් ලෙස හඳුන්වන අපේ බලංගොඩ මානවයා ජීවත් වෙච්ච මේ ලෙන අදින් වසර 48000කට පමණ පෙර අපේ පැරණිම ඥාතියා ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසික වටිනාකමක. ඒ කියන්නේ ඓතිහාසික යුගයෙන් එහාට ගිහිල්ලා ප්‍රාග් ඓතිහාසිකව ජීවත් වෙච්ච ලෙන තමයි මේ විදිහට බුලත් සිංහලෙන් අපිට හමු වන්නේ. ඉතින් මෙතනට බෙල්ලෝ ආවේ කොහොමද කියන, බෙල්ලන්ගේ කවච කොටස් ලැබුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මෝරන්ගේ කොටස් කොහොමද, මෝර අස්ති කොහොමද හම්බුනේ කියලා. ඒ කියන්නේ මෙහි හිටපු මානවයා මේ ඈතින් කියන්නේ කෙලිම බටහිර දෙසට ගත්තොත් බටහිර දෙස හම් වෙන්නේ මෙන්න මේ පැත්තෙන්. ඔබට අපේ හෙවණැල්ල ගත්තොත් එහෙම ඒක සඳහන් කරගන්න පුළුවන්. ඉතින් හෙවණැල්ල වැටෙන්නේ මේ පෙන්වන ප්‍රදේශයට. නැගෙනහිර පැත්තෙන් ගත්තොත් බස්නාහිර දෙසට, මේ දෙසට ගත්තොත් අඩුම කිලෝමීටර 20ක විතර විස්ථාපන දුරක් තියෙනවා මුහුදට. එතකොට මෙතෙන් සිට කිලෝමීටර 20ක් මේ මානවයා ගමන් කරාද මුහුද ස්ථානයට, මුහුද තියෙන ප්‍රදේශයට මෝරන්ගේ අස්ති කොටස් එන්න මෝරෙක් ගේන්න ඕන. ඒ වගේම බෙල්ලන්ගේ කවච ගේන්න බෙල්ලෝ ගේන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ජීවත් වුණේ ඒ ප්‍රදේශවල. ඉතින් අපිට කියන්නේ මේ බලංගොඩ මානවයා අදින් වසර 48000කට කලින් හෝ ඊට අවුරුදු 4000ක් අතර කාල වකවානුව තුල බලංගොඩ මානවයා ඒ ප්‍රදේශයට ගමන් කරලා තමන්ගේ ආහාර අවශ්‍යතාවය, තමන්ගේ සංචාරණ සීමාව සනිටුහන් කරාද කියන අදහස, තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් අපේ ඓතිහාසික බලංගොඩ මානවයාගේ නිවාස, එහෙම නැත්නම් වාසස්ථානය තමයි මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ.